පාන්දර 1යි. මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මම බැලුවා කවුද මේ වෙලාවේ මට කෝල් ගන්න කියලා. බලද්දි මගේ යාළුවෙක් මගෙන් ඇහුවා උඹට වෙලාවක් තියෙනවද බං? මට පොඩ්ඩක් උමත් එක්ක කතා කරන්න ඕනේ කියපු ගමන් එයා අඬන්න පටන් ගත්තා. මමත් අඬන්නේ මොකද කියලාවත් අහන්න නැතුව එයාගේ ස්ට්‍රෙස් එක පිට කරගන්න එයාට අඬන්න දුන්නේ නැති වෙන්නම. ටික වෙලාවක් ගිහිල්ලා මං එයාගෙන් ඇහුවා දැන් උඹ අඬලා ඉවරයිද? මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් එයා මට හැම විස්තරයක්ම කිව්වා. එයා කිව්වා උඹ දන්නවනේ අපි දෙන්නගේ ලව් එක ඒක බ්‍රේක් අප් වුණා බං. එයාට මාව දාලා යන්න ඕනලු. මාව ලස්සන මදිලු. එයා මට එහෙමයි කිව්වේ. එයාට හංගන්න තිබුණ දෙයක්වත් නැහැ. මට එයාට නොදෙන්න දෙයක් තිබුණෙත් නැහැ. ඒ තරමටම අපි දෙන ගොඩක් ලොස් වෙලා හිටියේ. මෙහෙම කෙල්ල කියවගෙන යද්දි මම හිතුවා ඇයි මෙයා මෙච්චර අඬන්නේ? ඔව් මමත් දන්නවා එයා හුඟක් අවංකව ඒ කොල්ලට ආදරය කරා කියලා. මම ලස්සන මදි කිව්වා යන්න ඕන නිසා හැමදේම අරගෙන බොරු හේතු හැදුවා. අනේ මට ලෝකෙට මුණ දෙන්න බැහැ බං. ගෙදරට මුකුත් කියන්න බැහැ. යාළුවෝ හැමෝම එයාව දන්නවා. අපි අතර වෙච්ච දේවල් හැමෝම දන්නවා. තනියම ගියොත් කෝ එයා කියලා අහන තරමට අපි ළඟින් හිටියේ. මට එයා නැති ජීවිතයක් ගැන හිතා ගන්නවත් බැහැ. අනේ මට මැරෙන්න හිතෙනවා බං. සමහර විට මට ડિප්‍රෙෂන් හැදේ. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් එයා මාත් එක්ක කතා කරා. කන්න හිතෙන්නේ නැහැ, නාන්න හිතෙන්නේ නැහැ, හැමෝමත් එක්ක කේන්ති යනවා. මට එළි වෙනකන් නිින්දක් නැහැ. මැරෙන්න ක්‍රම කල්පනා කරනවා. මට මේ හැමෝගෙම හැංගෙන්න ඕන. ඒත් මම මැරෙන්නත් බයයි. අනේ බං මම මොකද්ද බං කරන්නේ? ඉතින් ඔහොම කියවගෙන ඉද්දි මං ඒකිට කිව්වා අනේ බං උඹට පිස්සුද? උඹ කොච්චර ලස්සනයිද බං? මම කොල්ලෙක් වුණා නම් මං උඹව බැඳලා උස්සගෙන එනවා ගෙදරින් අකමැති වුණත් කියලා. මං ඒ වෙලාවට ඒකිගේ මූණට හිනාවක් ගේන්න ඕන නිසා ඒ වචන ටික කිව්වා. අනේ උඹ මට ලැජ්ජ කරලා උඹ මට විහිළු කරනවනේ බං කියලා ඒකි මට කියන්න ගත්තා. මම යාට කිව්වා ලව් කරා ලෝකයම දැක්කා ට්‍රස්ට් කරා ලෝකෙනම් පේන රවුම් ගැහුවා අන්තිමට සෙක්ස් කරා. එයා ඔයාගේ ඇඟේ හැම රෝම කූපයක් ගානෙම දැක්කා. හැමෝටම වගේ ඊට පස්සේ ප්‍රශ්න ආවා. වෙන වෙන තැනට ඉතින් දැන් මැරෙන්න ඕනද ඒකට? හැමෝටම ගොඩක් අයට වෙන දෙයක් නේද මේක? උඹට විතරක් නෙවෙයි බං කොච්චර අයට වෙනවද? ලව් ඇන්ඩ් සෙක්ස් කියන්නේ එකම ගඟක ඉවුරු දෙකක් වගේ. ඒ කියන්නේ ප්‍රේමය නම් රාගෙන් තොර සඳහෙලියසේ අචින්තයි පාරිශුද්ධයි. ඉතින් මිනිස්සු හිතන්නේ නැහැ ආදරය කියන්නේ රාගයත් එක්ක පටලව ගත්ත දෙයක්. ගොඩක් මිනිස්සු දකින්නේ එහෙමයි. ආදරය තියෙනවා නම් රාගය ඕනමයි කියලා හිතන පිරිමි ටික කාලයක් ගියාට පස්සේ එයාට අවශ්‍ය දේ අරගෙන තව ඊට වඩා රූපයක් දැක්කට පස්සේ යනවා. ඉතින් එහෙම අය අපේ ජීවිතෙන් ඉක්මනට යන තරමට හොඳයි. මොකද මැරි කරලා ඩිවෝස් වෙනවට වඩා අහිමි දේවල් සදහටම අහිමි. අපි ඒක අහලා තියෙනවා. අපිට මොනවා හරි අහිමි කරගන්න තියෙනවා ඒ දේවල් කොහොම හරි අහිමි වෙනවා. අහිමි උනේ නැත්තම් ප්‍රතික්ෂේප වුණේ නැත්තම් කවුද අපිව මොටිවේට් කරන්නේ? මොටිවේෂන් දෙන්නේ කවුද? අපේ ජීවිතේට ප්‍රශ්නම තමයි අපිට මොටිවේෂන් එකක් වෙන්නේ. රෑ ඉඳලා පාන්දර වෙනකන් අඬලා පාන්දර ඉඳන් ආයෙමත් රෑ වෙනකත් ඇඬුවම ඒක හරියන වැඩක්ද? අම්මා අප්පා ඇරෙන්න හැම එකම ඕගිට හොඳ වැඩේ කියලා කියයි. සහෝදරය වුණත් ඒ කතා කියයි. ඉතින් ඔයාට තෑන්ක්ස් කරගන්න. වෙච්ච හැමදේම උනේ හොඳට කියලා හිතන්න. ඔයාට මොටිවේෂන් එකක් වෙන්න. මොකද අපිට තව කෙනෙක් දෙන අවවාදයකට වඩා තව කෙනෙක් දෙන අදහස් වලට වඩා අපේ ජීවිතේ අපිටම වෙච්ච දේවල් ආයි සැරින් සැරේ අපි හිතලා ඒ දේවල් ආයමත් නොවෙන්න වග බලා ගන්න එක තමයි ජීවිතයට දෙන හොඳ මොටිවේෂන් එක කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් කෙල්ලෙක් වුණාම හොඳ පිරිසිදුවට ඉන්නවා හැමදේම තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ආස විදිහට ඉන්න හිතෙනවා. මෙයාත් මට කිව්වා මාම හොඳ පිරිසිදුවට ඉඳපු කෙනෙක් ඒත් මට දැන් නාන්නවත් හිතෙන්නේ නැහැ එහෙම කියලා. අනේ ඔය පිරිසිදුකම දාපන් කෙල්ලේ බල්ලට මොකක් හරි එකෙක් පිරිසිදුකම ගැන ඇහුවොත් ඌටත් පස්සට දෙකක් ඇනලා ජීවිතෙන් එළියට ඇදලා දානවා මිසක් රෙදි කෑල්ල ගෑවෙන ලේ බින්දුවට වර්ණාකම දෙන පිරිමියෙක් ඔයා තෝරගන්න එපා කියලා මං ඒකිට කිව්වා. මොකද ඔය ලේ බින්දුවකට කන්‍යාභාවයකට කන්‍යා පඩලයකට පුළුවන් ද ආදරේ ඇත්තමයි කියලා ඔප්පු කරන්න. ජීවිතේ වරද්දගත්ත මිනිස්සු
ජීවිතේ වරද්දගත්ත ගෑනු අද ගොඩක් ලස්සන ජීවිත ගත කරන. හැබැයි එයාලා එකම වැරද්ද ආයෙ කරගත්තේ නැති නිසා. මොලෙන් කල්පනා කරගත්ත නිසා. මං ඒකිට කිව්වා උඹේ ඔය ඌට දීපු හැමදේම අමතක කළා දාපා. ඔයාට දවසක හොඳ කෙනෙක් ආවොත් ඔයාත් හරියට ඉඳියොත් ඒ කෙනා අනිවාර්යෙන් ඔයාගේ ළඟ රැඳෙනවමයි කියලා. දැන් නැගිටින්න ඇඬුව ඇති ගිහින් නා ගන්න බඩ පිරෙන්න කන්න. ඩිප්‍රෙෂන් කියලා ડોක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනේ නැහැ. තමන්ගේ හිතම පාලනය කරගෙන ගෙදර අයත් එක්ක හොඳට කතා බහ කරගෙන ඉන්න. මල් පහන් පූජා කරලා ඔයා වෙනදටත් වැඩිය ලස්සනට අඳින්න. වෙනදටත් වැඩිය පිරිසිදුවට ඉන්න. ඔයාටම මොටිවේෂන් එකක් කරගන්න. ඩිප්‍රෙෂන් මට තියෙනවා කිය බෙහෙත් වලට සල්ලි නාස්ති නොකර ඔයා ඇඟට දෙයක් දාගන්න. හොඳට පෝෂණය තියෙන දේවල් කන්න. කාලා බීලා වෙනදටත් වැඩිය සතුටින් ඉන්න. මම දෙන මොටිවේට් එක ඒක ඔයාට. මම තාම මොනවා කියන්නද? මම උඹට දෙන එකම ඇඩ්වයිස් එක ඌට පේන්න නෙමෙයි ඔයාටම පේන්න. වැඩිච්ච තැනින් නැගිලා හොඳ තැනකට ගිහින් හොඳ කොල්ලෙක්ව බැඳපන්. එදාට ඒ දවසට මට කියපන්. මම සතුටු වෙයි ඔය හැම එකකටම වඩා. ඉතින් ජීවිතේ මේ වගේ ඕන තරම් කෝල්ස් මට ඇවිල්ලා තියෙනවා මගේ යාළුවන්ගේ. ඕනි තරම් මං එයාලගේ හිත හදලා තියෙනවා. ඉතින් මට පුළුවන් විදියටයි මේ දේවල් කරන්නේ. මොකද මං කැමති මං වගේ තවත් ගෑනු ළමයෙක් සතුටෙන් ඉන්නවට. ජීවිතේ මිනිස්සුන්ට ලැබෙන මිනිස්සු විවිධාකාරයි. ඔයාට ලැබුණොත් ආදරය කරන කෙනෙක් තව කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ආදරයෙන් රවට්ටන කෙනෙක්. ඉතින් ඒ තමන්ගේ ලැබීම කියලා හිතන්න. එයාට ලැබුණොත් ප්‍රාඩෝ එකක්. ඔයාට බයිසිකලයක් වත් නැති. ඉතින් ඔයා ඒ දේවල් ගැන හිතන්න එපා. ඔයා තව කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්නත් එපා. ඔයා හිතන්න අද මගේ කොල්ලමාව දාලා ගියා නම් මම කරගන්න ඕන සුසයිඩ් කරගන්න එක නෙමෙයි. මම ඊටත් වඩා හොඳ කෙනෙක් ජීවිතේට ලං කරගෙන ජීවිතේ ජය ගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ආදරේ පරිස්සමෙන් ඉන්න.